හන්දියේ කඩේ ණය පොතේ අන්තිමීර වැදුනේ මගේ මුළු පඩියෙන්ම 4/3ක් ඉවර වුණාට පස්සේ. සාක්කුවේ ඉතුරු වුණු රුපියල් 2500 දිහා බලද්දී මට දැනුනේ මහා කලකිරීමක්. කවදානම් මේ ජීවිතේ ගොඩ යන්නද? මම මගෙන්ම අහගත්තා. මමයි අනුලයි කසාද බැඳලා අවුරුදු 2ක්. අපි දෙන්න එක වහලක් යටට ආවේ අවුරුදු 35ටත් පස්සේ. ජීවිතය ගැන හොඳට තේරෙන වයසක. අනුලා පවුලේ එකම දරුවා නිසා එයාගේ අම්මයි තාත්තයිත් හිටියේ අපිත් එක්ක. සමහර මගෙන් අහනවා ඇයි නිහාල් තවම දරුවෙක් ගැන හිතන්නේ නැත්තේ කියලා. ඒත් පඩි දවසට කඩේ ණය පොතයි ෆාමසි බිලයි දකිද්දී දරුවෙක් ගැන හිතන්න මගේ හිත මට ඉඩ දුන්නේ නැහැ. තවත් එක පුංචි ජීවිතයක් මේ ආර්ථික අමාරුකම් මැදට ගේන්න මම බය වුණා. මොකද නිහාල් මේ ලොකු කල්පනාවක මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔෆිස් එකේ මගේ යාළුවා ගුණසේකර මගේ මේසය ළඟට ඇවිත් ඇහුවේ මගේ මූණේ තිබුණු අඳුර දැකලා වෙන්න ඇති. මම මුකුත් නොකියා මගේ අතේ තිබුණු ෆාමසි බිලයි කඩේ ණය පොතේ ඉතිරි එයාට පෙන්නුවා. ඇත්තටම මගේ ජීවිතය ඇතුලේ වෙන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මට තිබුණු එකම ප්‍රශ්නය මේ දරා ගන්න බැරි ආර්ථික ප්‍රශ්නය විතරයි. ඔබට කවදාවත් ගෙයක් දොරක් හදාගන්න හම්බ වෙන්නේ නෑ නිහාල්. ඔය වගකීම් එක්ක අම්මවයි තාත්තවයි මහලු නිවාසයකට දැම්ම නම් ඔය ඔක්කොම වියදම් ඉවරයිනේ. උඹේම අම්මලා නෙවෙයිනේ බං. මට ආපු කේන්තියට මම සද්ද නැතුව මෙතනින් අයින් වුණා. එදා රෑ මම ගෙදර එද්දි අනුලා හිටියේ ලොකු කල්පනාවක. නිහාල් මම අද හන්දියට ගිය වෙලාවේ දැක්කා ගාමන්ට් එකට අලුතෙන් අය ගන්නවා කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. මමත් වැඩකට යන්නද? උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වෙලා ඇය ලයින් එකක කට්ට කනවා දකින්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. මම මුකුත් නොකියා බිම් බලා ගත්තා. මගේ නිශ්ශබ්දතාවය තේරුම් ගත්තා වගේ අනුලා ආයෙමත් හැමින් කතා කළා. එහෙනම් මං ගෙදර ඉන්න ගමන් ඇඳුම් ටිකක් මහන්නද? මට ඒකට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණේ නැහැ. පහුවදා උදෙන්ම අනුලා පරණ නැෂිම ලෑස්ති කරගෙන ඇඳුම් මහන්න පටන් ගත්තා. හවස මම වැඩ ඇරිලා ගෙදර එද්දි තාත්තා සාලේ පැදුරක වාඩි වෙලා ඇඳුම් වල නූල් කපනවා. මමත් එතනින්ම වාඩි වෙලා එයාලට එකතු වුණා. මාස කිහිපයක් ගෙවිලා ගියා. එදා කඩේ ණය පොතේ අන්තිම ඉර වැදුණු දවස. මගේ හිතට දැනුනේ පුදුමාකාර නිදහසක්. කාටවත් ණය නැතුව අපේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදිලා තිබුණා. ඒ හැමදේම අනුල නිසා. ඇය ගත්ත ඒ පුංචි තීරණය මුළු පවුලම ලොකු බරකින් නිදහස් කළා. හවස මම වැඩ ඇරිලා ගෙදර ඉද්දි අනුල සාලේ පුටුවක වාඩි වෙලා හිටියේ ලොකු කල්පනාවක. මම එයා ළඟින් වාඩි වෙද්දි අනුල මගේ අතක් අරගෙන යාගේ බඩ උඩින් තියාගත්තා. ඇය වචනයෙන් මුකුත් නොකියුවත් ඒ ඇස්වල පිරලා තිබුණු සතුටු කඳුළු මට හැමදේම කියලා දුන්නා. අපි මේ අවුරුදු 2 පුරාම හෙව්වේ සල්ලි නෙවෙයි, හිතේ නිදහස. ඒ නිදහස එක්කම අපේ ගෙදරට තවත් පුංචි හිනාවක් ඇවිත්. මම අනුලාව මගේ පපුවට තුරුළු කරගත්තේ හිතේ පිරුණු පුදුමාකාර සැහැල්ලුවකින්. ලෝකෙට පේන මාලිගා හදනවට වඩා තමන්ගේ අයත් එක්ක හිතේ නිදහසෙන් ඉන්න ලැබෙන එක තරම් වටින දෙයක් තවත් නැහැ. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් ලස්සන කතාවකින් අපි ආයෙමත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.